Welcome back to my YouTube channel. අද මගේ වීඩියෝ එක ගෙනින්නේ මේ අපේ ගෙවත්ත මේ ගම්මිරිස් තියෙනවා. ඉතින් හරි ලස්සනයි. පිළිවෙලකට ලස්සනට හැමදේම තියෙනවා. රම්බුටන් තියෙනවා. නෑ මෙන්න රම්බුටන්. දැන් තමයි ගෙඩි මේ අවාරෙට තමයි හැදෙන්නේ මේ මල් වානේ රම්බුටන් කාලෙට නෙමෙයි හැදෙන්නේ. දැන් ගෙඩි සමහරක් ගෙඩි එක දෙක ඉදිලා සමහර ගස්වල මල් සමහර ගස්වල ගෙඩි මේ විදිහට දේශගුණේ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. දොඩා බුල් දොඩා රම්බුටන් එක යායට මේ ගන්න අමාරුයි ගස් කියන්නේ තනින් තන තමයි තියෙන්නේ තමයි ගෙදර තමන්ගේ වත්තේ මෙහෙම පළතුරු පැලයක් තියෙනවා බලන්න කොච්චර වටිනවද සත්තු කනවා පොඩි අය ආසාවෙන් කනවා චූටි ළමයි මේවා. ඉතින් හරිම වටිනවා පළතුරු ගහක් කියන දේ ගෙදරට. මේ බලන්න ලස්සන මේ. කිතුල් තියෙනවා මේ කිතුල් වලින් පැණි කිතුල් හකුරු ඒවා හදන්නේ රා තමයි ගන්නෙ. ඉතින් රා වලට මේ ගම ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් අයගේ වතු වල මේ කිතුල් තියෙනවා. දිනදා ජීවත් වෙන්න ආදායමක් විදිහට හැම කෙනෙක්ම වගේ වතු වල වගා කරගෙන ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ අන්නාසි. දැන් නම් ගෙඩි හැදිලා ඉවරයි. අවුරුද්දකට සැරයක් තමයි හැදෙන්නේ. ඉතින් හැමදේම එදිනෙදා ජීවත් වෙන්න ඒ කාලවලට වටපිටාව සකසාගෙන තියෙනවා. ගම්මිරිස් තියෙනවා. ගම්මිරිස් නම් දැන් රෑන් එන්න ඕන කාලේ ඒ වුණාට දේශගුණය පොඩි වෙනස්කම් නිසා තාම ගම්මිරිස් මල් හටගෙන නැහැ කොහෙවත්ම ගස්වල. මේ තියෙන්නේ දූරියන් ගහක් තාම පොඩි. රම්බුටන් තියෙනවා. රම්බුටන් මල් ගෙඩි රම්බුටන් මේ තමයි කුරුඳු වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ කුරුඳු. කුරුඳු තාම ගන්ට ගැනුම් කාර්යයක් නෑ. ඒක නිසා තමයි මේ කපා ගන්ට බැරුව තියෙන්නේ. මේ පැත් පළාතේ කවුරුත් මේ කුරුඳු තලන එක ගැන දන්නේ නෑ. ඒ නිසා දැන් අවුරුද්දක් දෙකක් විතර තරම කපා ගන්නට බැරුව තියෙන්නේ. වත්තේ කුරුඳු වගාව. මේවා මේ වගා කරලා තියෙන්නේ මේ අපේ අම්මයි තාත්තයි. දෙන්නගේ උත්සාහය තමයි මේවා. ඉතින් මගේ channel එකෙන් පළවෙනි vlog එක හැටියට මගේ
ගෙවත් පෙන්වන්න හිතුණා. ඒ නිසා තමයි මේ ලොග් එක කරන්නේ. ගම් මිරිස්, කුරුඳු, පොල්, කෙසෙල් හැම දෙයක්ම වගේ තියෙනවා ඉතින්. එදිනෙදා පරිභෝජනයට ගන්න පුළුවන් දේවල්. මේ තියෙන ගම් මිරිස්. ඒ අතරින් හදලා තියෙනවා වල්ලපට්ටා. වල්ලපට්ටා ශාකය. වල්ලපට්ටා තියෙනවා. මේ කුරුඳු. මිශ්‍ර වගාවක් විදියට තමයි හැම දෙයක්ම තියෙනවා. එකම දෙයක් කියලා නෑ. මේ තියෙන වල්ලපට්ට. මේ තියෙන්නේ වල්ලපට්ට. ඉතින් තමයි ගෙවත්ත. වෙරළු තියෙනවා. වෙරළු ගහ. ලොකු වෙරළු ගහක්. පල්ලෙහාට වෙන ආයෙ කුරුඳු තියෙනවා. මේ පල්ලෙහාටම වෙන්න කෙසෙල් හදලා තියෙනවා. සේර වගාවක් විදිහට කරලා තියෙනවා. යටි භෝග විදිහට. කරපිංචා. මගේ වීඩියෝ එක නරඹන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අදට මගේ ලොග් එක ඉවර කරනවා. ආයෙත් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.